අයබනන් ලින් මේ goddess of love ලින් මේ ආදරේ දේවතාවිය කියලා කියන්නේ චීන සම්භවයක් ඇති මෙක්සිකානු රංගන ශිල්පිනියක්. වර්ෂ 1990 ගණන් වලදී ඇගේ වෘත්තියේ උච්චතම අවස්ථාවට පැමිණි අතර සිය තරුණ පෙනුම ඉදිරියටත් පවත්වා ගැනීමේ අරමුණින් ප්ලාස්ටික් සත්කමක් ලබා ගැනීමට තීරණය කරලා තියෙනවා. අවාසනාවකට වගේ ඇගේ සමීපතම මිතුරියක් විසින් නියාමනය නොකළ රූපලාවන්‍ය සඳහා අනුමත නොකළ ද්‍රාවණයක් සඳහන් වෙන විදිහට බේබි ඔයිල් සහ ජල මිශ්‍රණයක් කියලා තමයි කියන්නේ. එවැනි ද්‍රාවණයක් එන්නත් කිරීමට ඇයම පොළඹවලා තියෙනවා. මුල් කාලේදී අතුරු ආබාධ කිසිවක් නොතිබුණද මාස කිහිපයකට පසු ඇගේ මුහුණේ කැපී පෙනෙන වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඉදිමෙව සහ කුහර ඇති වුණා කියලා කියනවා. හානිය නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස ප්ලාස්ටික් ශල්‍ය කර්ම කිහිපයකටම සහභාගී වුණා. ප්‍රතිඵල සීමා වෙලා තියෙනවා කියලා තමයි වාර්තාවේ. ඉතින් මේ විදිහට වර්තමානයේදී ඇගේ කතාව භාවිතා කරන්නේ නියාමනයේ නොකළ රූපලාවන්‍ය භාවිතයෙන් සිදුවන අන්තරායන් ගැන අන් අයට තොරතුරු ඇඟවීම සඳහා කියලා තමයි කියන්නේ. ඉතින් බලන්නකොට මේ වගේ ලස්සන තරුණියකට නොදැනුවත්කම නිසා වෙලා තියෙන දේ ඉතින් ලංකාවෙත් ගොඩක් කට්ටිය මේ දවස්වල කතා වෙනවා නියාමනය කරපු දේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා. ඉතින් ලස්සන වෙන රූපලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා තමයි කියන්න තියෙන්නේ.